මගේ ජීවිතේ බලාපොරොත්තුවක් තියෙනවා පන්සල් 100ක් හදන්න. දැන් මගේ වයස අවුරුදු 30යි. අවුරුදු 30ට මම බැලුවා පන්සල් කීයකට උදව් කරලා තියෙනවා. දල වශයෙන් ලක්ෂ 10කට වඩා මම දීලා තියෙනවා පන්සල් 30කට. දල වශයෙන් 10කට වඩා. කියන්නේ මේ අවුරුද්දේ විතරක් මම දීලා තියෙනවා. මම මේවල නම් අර පින් පොතට අවශ්‍ය නිසා ලියුමක් ගත්තා. මෙච්චර මුදලක් අහවල් දින පරිත්‍යාග කළා කියලා. ඒවා තියෙනවා 14ක්. ඊට පෙර මම දුන්නේවා නිකන් මගේ මනසින් හිතලා බලද්දී අද අවුරුදු 30යි නම් අවුරුදු 30ට පන්සල් 30කට ලක්ෂ 10කට වඩා දීලා තියෙනවා. ඇත්තට මේක මම පන්සල් 100කට කරනවා. සමහර අවස්ථාවල දැන් මගේ වැඩ කරගත්ත අය ඇවිල්ලා මට කියනවා සල්ලි දෙන්න. මම කවදාවත් ඔබෙන් රුපියලක් කරන්නේ නැහැ. මම හැම වෙලාවෙම කියන්නේ ඒ මුදල මට දෙන්න එපා. මම මේ කරන සේවය ඔබ කරන්න. ඔබට පුළුවන් ලංකාවේ දුප්පත් පන්සලක් හොයලා ගිහිල්ලා ඒකට ඔබේ ව්‍යාපාරයෙන් ලැබෙන මුදල දෙන්න. එතකොට ඒක මටත් පිනක් ඔබටත් පිනක් මම ඔබව යහපත් පැත්තට ගත්තා වෙනවා. නැත්තම් ඕන තරම් දැන් උදාහරණයක් කිව්වොත් මගේ පන්සලේ ධාතු මන්දිරය හදනවා කියද්දී ලක්ෂ 30ක් යනවා 4 දෙනෙක් බාරගත්තා. يعني නිකන් ඔය හිතවත් අයට කියලා. ඉතින් මං කිව්වේ ඒකත් එපා. ඒකත් අපි වෙන තැනකට දෙමු. දැන් මට යමක් කරගන්න ඕන නම් මීට වඩා ඒ කියන්නේ හෙට ඔබතුමා එක්ක වීඩියෝ එකක් දැම්මොත් පන්සලේ මෙන්න මේක හදන්න ඕනි කියලා ඕන තරම් සල්ලි හම්බෙයි. එහෙම අවශ්‍ය නැහැ.